හරි ළමයි. අපි අද යන් 2019 එක පත්‍රයේ B කොටස. B කොටස කියන්නේ රචනා පැත්තට යන්නේ. B කොටසේ පළවෙනි ගාන එන්නේ භාග ගානක් කියලා ඔයගොල්ලෝ දන්නවා. ඒ කියන්නේ එක විස්තරයක් එක්කනේ යන්නේ. පළවෙනි ගානට සාමාන්‍යයෙන් භාග ගානක් තියෙනවා. ඉතින් භාග ගානට යන් මොකද්ද භාග ගානේ තියෙන්නේ? මම දැන් භාග ගානේ යටින් දාන්නම්. තියෙන්නේ කාණුවක මුළු දිගින් 15න් 7ක ප්‍රමාණයක්. පළමු දිනේදී කපන ලද අතර ඉතිරි දිගින් 4න් එකක් දෙවන දිනේදී කපන ලද කාණුවක මුළු දිගින්. භාග ගානකදී ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න අර රූප සටහනක් කියම අදින්න. එතකොට ඔයගොල්ලෝ ගාන හදන්න ලේසි. ඒ කියන්නේ 15න් 7ක් තියෙනවා නම් ඔයගොල්ලෝ මේව 15 කොටු ටිකක් ලකුණු කරලා බලන්න ඒකේ කොච්චර එනවද එහෙම කියලා. දැන් බලන්න මෙතන 15ක් තියෙනවා. 15න් 7ක ප්‍රමාණයක් පළමු දිනේදී කපන ලද අතර. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි. පළමු දිනේදී මේ ටික කපලා ඉතිරි දිගෙන් 4න් එකක් දෙවෙනි දිගේදී කපන ලදී. මේ දින්නේ ඉතිරි දිග. මේ ටික තමයි ඉතිරි දිග. ඒ කියන්නේ භාග ගානේදී අනිවාර්යෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ රූප තරණක් අදින්න. මොකද රූප තරණක් අදින එකෙන් ඒ කියන්නේ ඕගොල්ලෝ ගණන් වලට ඇති වෙන කටුකොල හම්බ වෙනවනේ. රූප තරණක් අදින එකෙන් ඕගොල්ලන්ට වෙන වාසිය තමයි ගාන තේරුම් ගන්න ලේසි. ඒක තමයි භාග ගාන හදන්න තියෙන හොඳම විදිය. ඒ කියන්නේ රූප තරණක් අනිවාර්යෙන් ඇඳ ගන්න. දීලා තියෙන ගාන කටුවට රූප තරණක් මෙහෙම ඇඳ ගන්න. මේක බලුවම ඕන කෙනෙක්ට තේරෙනවනේ මොකද්ද තියෙන්නේ කියලා. පහළෙන් කාණෝදික කාණෝදිකෙන් පහළෙන් අර ප්‍රමාණයක් පළමු දිනේදී කපලා තියෙනවා. මේ කපලා තියෙන ප්‍රමාණය ඉතිරි දිග තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අහලා තියෙන පළවෙනි ප්‍රශ්නේ පළමු දින අවසානයේදී කාණුවේ මුළු දිගින් කපවන භාගයක් තව දුරටත් කැපීමට ඉතිරිව තිබේ. පළමු දින අවසානයේදී කාණුවේ මුළු දිගින් කපවන භාගයක් තව දුරටත් කැපීමට තිබේ. දැන් හොඳට බලන්න මේ ගාන. දැන් මම මේ රූප සටහනක් ඇඳලා දැන් බලන්න කොටු කීයක් තව ඉතුරුද කියලා 1 2 3 4 5 6 7 8. එතකොට කාණුවේ ඔයගොල්ලෝ දැන් මම මේ ගාන හදන්න උත්තරේ කියන්නේ. එතකොට කාණුවේ පළමු දින අවසානයේදී කාණුවේ මුළු දිගින් තව කොපමණ ප්‍රමාණයක් කැපීමට ඉතිරිව තිබේ. පළමු දින අවසානයේදී කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් තව දුරටත් කැපීමට ඉතිරිව තිබේ. මෙන්න මෙහෙම තමයි ගාන හදන්නේ. බලන්න. ඔන්න මම දැන් කලින් උත්තරේ කිව්වා 15න් 8 එන්නේ කියලා. ගාන හදන්නේ මෙහෙම. කාණුවේ දිග සම්පූර්ණ දිගින් මුලින්ම කපන 15න් 7ක ප්‍රමාණය 15න් 7 අඩු කරනවා. කාණුවේ දිග සම්පූර්ණ දිග එකයි. එකෙන් 15න් 7ක් අඩු කරනවා. 15න් 7ක් තමයි පළවෙනි දිනේදී කපලා තියෙන්නේ. 15න් 7 අඩු කරාට පස්සේ එනවා. භාග සුළු කරන්න ගන්නවනේ 15යි. මේ මෙතන chat එක තියෙනවානේ 15. පළමු දිනේදී මෙන්න මේක තමයි කපන්න තියෙන ප්‍රමාණය. පළමු දිනෙන් පස්සේ තවදුරටත් කැපීමට ඉතිරි තිබෙන ප්‍රමාණය 15න් 8. නෝතාව උත්තර. බලන්න රූප සටහන දිනකේ වාසිය. දැන් පළමු දිනේදී 15න් 8ක් කපලා කියලා තියෙනවනේ. දැන් මේක මම කපාගත්තා. 1 2 3 4 5 6 7. ඔය තියෙන්නේ පළමු දිනේදී කපපු ප්‍රමාණය. 15න් 8. ඊට පස්සේ ගානෙම අහලා තියෙනවා අපහු ඊළඟ දිනේදී තව කොපමණ භාගයක් කැපීමට ඉතිරිව තිබේ. මේ තියෙන්නේ 1 2 3 4 5 6 7 8. 15න් 8. බයි දැන් ඉතින් ඒ කියන්නේ මේ ගානට දැන් මේ උත්තරේට යන්න කලින් මම ඕගොල්ලන්ට මෙතන ගාන කිව්වනේ මේක තමයි ඉන්න උත්තරේ කියලා. ඉතින් ඒක කිව්වේ කොහොමද මේ රූප සටහනේ හින්දා. බලන්න රූප සටහනක් අඳින එකේ වාසිය එක තමයි මම ඕගොල්ලන්ට කලින් කිව්වේ රූප සටහනක් අඳින එක භාග ගන්නකට හරිම ලේසි. මගේ වචනේ කියනවා පට්ට ලේසි. රූප සටහනක් අඳින එක මොකද බලන්න දැන් මේකේ රූප සටහනේ හින්දා මම ඕගොල්ලන්ට ගාන හදන්න කලින් උත්තරේ දුන්න 15න් 8යි කියලා. ඒක මේ රූප සටහන බැලුවට පස්සේ ඕගොල්ලන්ට නෙමෙයි පොඩි ළමයින්ට උනත් තේරෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් පොඩි ළමයින්ට උනත් තේරෙනවා මේක රූප සටහන බැලුවට පස්සේ කොටු 15ක් තියෙනවා 15න් 8 කපලා ඊට පස්සේ තව කොච්චර ඉතුරුද 15න් 8. මෙන්න මේක තමයි උත්තරේ. දැන් ඕගොල්ලන්ට මේක මෙතන හදාගත්තා නම් මෙතන උත්තරේට යන එක ලේසි. ඉතින් ඊට පස්සේ කරන් තියෙන්නේ කාණුව දිග සම්පූර්ණ දිග 1යි කියලා ගත්තා. 1 ඍණ 15න් 7.
එක කියන්නේ කාණුවේ දිග. එක ඍණ 15න් 8 උත්තරේ 15න් 8. ඕක තමයි උත්තරේ විදිහට ඉතින් ඊට පස්සේ අහලා තිනවා දෙවන දිනේදී කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් කපනු ලැබුවේ. අන්න එතෙන් අහලා තින්නේ දෙවන දිනේ කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් කපනු ලැබුවේද? එතකොට දෙවන දිනේදී කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් කපනු ලැබුවේද? දැන් දෙවන දිනේදී කොච්චර ඉතුරුද? 15න් 8. ඉතින් ওই 15න් 8න් මතක තියාගන්න එතන අහලා තින්නේ ගානේ දීලා තියෙන්නේ කොහොමද? පළමු දිනේදී 15න් 8ක ප්‍රමාණයක් කපන ලද 4. ඉතිරි දිගින් 4න් 1. උතන ඔන්න සිංහල ප්‍රශ්නේ නෝ. ඉතිරි දිගින් එතන අල්ලාන්නේ දීලා තින්නේ. ඒක හොඳට බලා ගන්න. පළමු දිනේදී 15න් 8ක ප්‍රමාණයක් කපන ලද 4 ඉතිරි දිගින් 4න් 1ක් දෙවෙනි දිනේදී කපන ලද. ඉතිරි දිගින් අල්ලන්නේ. ඔයගොල්ලන්ට අල්ලන්න ගැන කියලානේ තියෙන්නේ. ඉතිරි දිගින් කිව්වට පස්සේ එතන වගේ සිංහල ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒක අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඔය කියන්නේ ඔය භාග ගණන් වල ඔය පොයින්ට් එක අනිවාර්යෙන් සාමාන්‍යයෙන් එනවා. ඒ අල්ලන්නේ කියන එක ඔයගොල්ලෝ හොඳට ගණන් හදලම ගණන් 10ක් විතර එක දිගට හදාගෙන ඒකට ඔයගොල්ලෝ අනිවාර්යෙන් නෝට් වෙනවා. මෙතන මොකක්ද දීලා තියෙන්නේ කියලා. ඉතිරි දිගින් ගිහුවට පස්සේ අල්ලන්නේ කියන්නේ ගුණ කිරීම. එතකොට බලන්න දෙවෙනි දිනේදී කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් කපනු ලැබුවේද? කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් කපනු ලැබුවේද? එතකොට පළවෙනි ගානේ මුලින්ම දීලා තියෙනවා පළවෙනි දිනේදී 15න් 7ක් කපන ලද අතර ඉතිරි දිගින් 4න් 1ක් දෙවෙනි දිනේදී කපන ලදී. එතකොට ඉතිරි දිගින් 4න් 1. ඉතිරි දිග කියන 15න් 8යි. මේක තමයි 15න් 8. 15න් 8න් 4න් 1ක් දෙවෙනි දිනේදී කපන ලදී කියලා තමයි ගානේ දීලා තියෙන්නේ. එතකොට ඔතෙන් ඉන්නේ දෙවෙනි දිනේදී කපන ලද ප්‍රමාණය දැන් ඉතිරි දිගින් එන්නේ 15න් 8න් 4න් 1 තමයි කපන්නේ. එතකොට අල්ලන්නේ කියන්නේ ගුණ කිරීම. 4න් 1 15න් 2 මේක තමයි ගානේ දෙවෙනි ප්‍රශ්නේ දෙන්නේ. දෙවෙනි අනු කොටසේ එන්නේ ඒක හොඳට මතක තියාගන්න. අර ඉතිරි දිගින් කියන ගෑල්ලෙන් තමයි එතන ගාන අරන් තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි ගානෙම කෙලිම දීලා තියෙනවා ඉතිරි දිගින් 4න් 1ක් දෙවෙනි දිනේදී කපනවා. මම මේ ගාන ඕගොල්ලන්ට ආයි කියන්නේ ඒක හොඳට මතක තියාගන්න. ඒක කියන්නේ එතකින් තමයි ගාන අරන් තියෙන්නේ. ඒක එතන ගොඩක් කට්ටිය වරද්දනවා. ඉතින් දිගින් 4න් 1ක් කියන තැන පළවෙනි එකේ දීලා තියෙනවා. ඒක හොඳට හයිලයිට් කරගන්න. ඊට පස්සේ ගානේ අහලා තියෙන දෙවෙනි දිනේ කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් කපනු ලැබුවේ. එතකොට පළවෙනි අරකට එක්ක සම්බන්ධ වෙලා තමයි උත්තරේ 15න් 2. ඊට පස්සේ තුන්වෙනි එකේ අහලා තියෙනවා කාණුවේ මුළු දිගින් තව මීටර් 600ක දිග. කාණුවේ මුළු දිගින් තව මීටර් 600ක දිග. මුල් දින දෙක අවසාන වන විට කැපීමට ඉතිරිව තිබේ. කාණුවේ මුළු දිගින් තව මීටර් 600ක දිග. මුල් දින දෙක අවසාන වන විට කැපීමට ඉතිරිව තිබේ. කාණුවේ මුළු දිග කොපමණ? එතකොට අහලා තියෙන්නේ කාණුවේ මුළු දිගින් තව මීටර් 600ක දිග. මුල් දින දෙක අවසාන වන විට කැපීමට ඉතිරිව තිබේ. කාණුවේ මුළු දිගින් කාණුවේ මුළු දිග කොපමණද කියලා තමයි අහලා තියෙන්නේ. ඉතින් බලන්න දැන් ඕගොල්ලෝ තුන්වෙනි ගාන විදිහ හදන්න. හරි. දැන් පළවෙනි දිනේදී මම ඒකට උපතරණින් ඕගොල්ලෝ පොඩ්ඩක් මුලින් කියන්න. පළවෙනි දිනේදී 15න් 7යි. හරිද? දැන් ඒක මෙතන මාක් කරගත්තනේ. ඊට පස්සේ අපහු දෙවෙනි දිනේදී අපි කපන ගාන හොයාගත්තනේ. දෙවෙනි දිනේදී කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් කැපුවේද? 15න් 2යි. ඒක අපි ගානේ හොයාගත්තනේ 15න් 2යි කියලා මෙතින්. දෙවෙනි දිනේදී කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් කැපුවේද? 15න් 2යි කියලා අපි හොයාගත්තා. එතකොට අපි ඒක මෙතන දාමු. තව කුඩු දෙකක් පාට කරන්න ඕන 15න් 2යි. හරි. එතකොට සම්පූර්ණ කියන එතන එන්නේ 15න් 9යි. හරිද? එතකොට මේ දෙකක් කපලා තියෙනවා. එතකොට තව කොටු කීයක් ඉතුරුද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. තව ඉතුරු කාණුවේ ඉතුරු ප්‍රමාණය 15න් 6යි. දැන් බලන්න ඔතන දීලා තියෙන්නේ මීටර් 600ක මුළු දිග දෙවෙනි දිග අවසානයේ කැපීමට ඉතිරිව තිබෙන කාණුවේ මුළු දිග සෑහෙන. දැන් බලන්න කාණුවේ ඉතුරු 15න් 6යි. 15න් 7 පළවෙනි දිනේදී කැපුවා දෙවෙනි දිනේදී 15න් 2 කියලා මෙතන හොයාගත්තා. 15න් 2යි 15න් 7 මෙතන කැපුවා.
ඊට පස්සේ සම්පූර්ණයෙන් එතකොට කපලා දින 15 දැන් බලන්න ගාන මේ මෙහෙම රූපසරණක් කියන එකේ වාසි මෙහෙම මුලින් කපාගත්තා ඒක පැහැදිලිව පේනවා ඊට පස්සේ අපි දෙවෙනි 15 දෙකක් කපාගත්තා එකක් විතර කපාගත්තා ඒකත් දැන් ඕල් පැහැදිලිව පේනවා ඊට පස්සේ තව කොටු කීයක් ඉතුරුද 1 2 3 4 5 තව කොටු 6යි ඉතුරු ඉතින් ඔය අය තමයි මේ ගානට එන්නේ උත්තරේ විදියට දාන්න කියන්නේ ගාන හදන්න පටන් ගන්න උතන ඉතින් බලන්න රූපතරහනේ මේ ගාන දැන් මේ ගාන මම මුකුල් ලියන්නේ නැතුව මම රූපතරහනෙන් තමයි මෙතනට ආවේ ආපු විදිය දැන් ඉතින් ඕගොල්ලෝ ගාන හදන්න ඕන මෙහෙම දානේ අහලා තින් දැන් අපි බලන්න ඕන මුලින් කොච්චර කපලා තියෙනවද කියලා මුලින් කොච්චර කපලා තියෙනවද බලන්න මෙහෙම කාණේ මුළු දිගින් මුලින් කපපු ගාන ටික අඩු කරගන්න පළවෙනි දිනේදී 15 7යි දාන දෙවෙනි දිනේදී 15 2යි මෙතන කීයද 1 ඍණ 15 9 එතකොට සුළු කරන් තියෙන්නේ භාග සුළු කරන් දන්නවනේ මෙතන යට එක තියෙන්නේ 15 ඍණ 9 15 තව ඉතුරු වෙලා තියෙන්නේ 15 6 ඊට පස්සේ ගානේ දීලා තියෙන්නේ කාණේ මුළු දිග තව මීටර් 600 කාණේ මුළු දිගින් තව මීටර් 600ක දිග මුල් දින දෙක අවසානයේ ඉතිරිව තිබේ නම් කාණේ මුළු දිග සොයන්න. එතකොට බලන්න කාණුවේ තව ඉතිරි වෙලා තියෙනවා කපන්න මෙච්චරක්. අරගොල්ලෝ දීලා තියෙනවා ඉතිරි වෙච්ච ප්‍රමාණය මීටර් 600යි කියලා. එතකොට මේ ඉතිරි වෙච්ච ප්‍රමාණය මීටර් 600 කියලා දීලා තියෙනවා. ගානේ දීලා තියෙනවා. එතකොට තව අහලා තියෙන්නේ කාණුවේ මුළු දිග. කාණුවේ දිග සමාන බලන්න මාර හැමතිස්සෙම කියනවනේ හැමතිස්සෙම හොයන්න ඕන එක නේ උඩ දාන්නේ කියලා. දැන් බලන්න මෙතන අහලා තියෙන මුළු දිගනේ. හොයන්න ඕන කවුද? කෙලින්ම මුළු දිග කියන්නේ 15 මෙතන කොට 15ක් තියෙනවා. මුළු දිග කියන්නේ 15. මම හැමතිස්සෙම කියනවා හොයන්න ඕන උඩ දාන්නේ කියලා. 15 උඩ දාන්න. 15 උඩ දැම්මම පස්සේ 15. දීලා තියෙන එක නා ගානේ දීලා තියෙන එක නා 15 උඩ දාලා 6 යටින් දැම්මා. මේ දීලා තියෙන එක නා 600 පැත්තෙන් දැම්මා. 600 පැත්තෙන් දැම්ම හැමතිස්සෙම හොයන්න ඕන එක නේ උඩ දානවා. උඩ දානවා කියන්නේ මේ කුටයට මාරු කරනවා. උඩයට මාරු කළා මේ දීලා තියෙන එක නේ හිටින් දාන්න. කැපෙනවා 100යි 1500. මතකද ඒකක දාන්න. මීටර 1500. කාණේ මුළු දිගේ එන්නේ. ඒක ඕන්න ඕක මීටර 1500. බලන්න ඒ ගානට ආවේ මෙතන. බලන්න මං ගාන හදන්න නැතුව 15 6 කියලා කිව්ව මෙතන. ඊට පස්සේ අපි ගාන හදලත් ආපහු උත්තරේ 15 6 කියලා ගත්තා. ඒ 15 6 මීටර 600. ඊට පස්සේ අර කලින් කිව්වා වගේ හැමතිස්සෙම හොයන්න ඕන එකේ උඩ දාන්න තියෙනවා. උඩ දැම්මා. උඩ දැම්මා. මෙතනින් ගත්තා 1500 උත්තර. ඒක තමයි ගාන උත්තරේ ඉතින්. ඊට පස්සේ ගානේ අන්තිම කොටස මේක වැඩහා ගන්න දීලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් එක භාග කරනකොට කාණුවේ ඉතිරි දිග මීටර් 600 කැපීමට මිනිසුන් 4 දෙනෙකුට දින 3ක් අවශ්‍ය ඇස්ටිමේට් කර ඇත. එම දිග දින දෙකකදී කැපීමට වැඩිපුර මිනිසුන් කී දෙනෙකු යෙදවිය යුතුයි. එතකොට අහන්න එතකොට මුලින් බලන්න ඕන වැඩහා කාල ප්‍රමාණය. මිනිස් දින කීපෙකින් මිනිස් දින කීයද කියලා බලන්න. එතකොට මිනිස් දින යනවා මෙතන මිනිසුන් 4 දෙනෙකුට දවස් 3. 4 8ක් 3 උන් ඔබ තමයි මිනිස් දින හඳුන්වන්නේ. 12. ඊට පස්සේ අහලා තියෙන දින දෙකකදී කැපීමට වැඩිපුර මිනිසුන් කී දෙනෙක් යෙදිය යුතුද? එතකොට දින දෙකකදී කැපීමට යෙදිය යුතු මිනිසුන් අර සමානයි. නියම වගන්ති ලියලා දාන්න. ඒක ලීසි. 4 වරක් 3 බෙලීම 2. මොකද අහලා තියෙන්නේ දින දෙකකදී. එතකොට මේ මිනිස් මෙන්න මේ ගාන එම් දෙකෙන් බෙදන්න තියෙන්නේ. මොකද දින දෙකකදී අවශ්‍ය ගාන ගන්න ඕන. මේ මිනිස් දින හොයන මිනිස් දින මේ ගාන මෙහෙම දෙකෙන් බෙදන්න තියෙනවා. ඒක 2යි. 2 වරක් 3 6. අහලා තියෙන්නේ මේ ගාන එක හොඳට බලන්න. දින දෙකකදී කැපීමට වැඩිපුර මිනිසුන් කී දෙනෙක් යෙදිය යුතුද? වැඩිපුර මිනිසුන් කී දෙනෙක් යෙදිය යුතුද? එතන හයිලයිට් කරලා තියාගන්න. වැඩිපුර මිනිසුන් ගණන්. එතකොට ඔතන දීලා තියෙන්නේ මිනිසුන් 4 දෙනෙකුට දින 3ක් අවශ්‍ය වෙයි.
එතකොට 4 දිනයක දින 3. දින දෙකකට අවශ්‍ය මිනිසුන් ගන්න 6යි. එතකොට දින දෙකකට මිනිසුන් 6 කියන්නේ වැඩිපුර මිනිස්සු කියන්නේ මිනිසුන් 4 6 රින 7. මිනිස්සු දෙන්නේ වැඩිපුර ඕන දින දෙකකදී කපන්න. ඒකත් බලන්න ඒ ගානේ ඒක පොයින්ට් එකක්. මොකද දැන් ඔතන ඕගොල්ලෝ මේ 6ෙන් නැවැත්තුත් එහෙම අර අන්තිම ලකුණු හම්බෙන්නේ. දැන් ඔතන ලකුණු හම්බෙන්නේ මෙහෙම. මේකට එකක් හම්බෙනවා. අපෝ මේකට එකයි. මෙන්න මේකට එකයි. ඔහොම තමයි මේ ගානේ ලකුණු තුන හම්බෙන්නේ. දැන් ඕගොල්ලෝ හදිසියෙන් හරි මෙන්න මෙතනින් නැවැත්තුනම එහෙම මේ ලකුණු හම්බෙන්නේ නැහැ. මොකද මේ ගානේ අහලා තියෙනවා දින දෙකකදී කැපීමට වැඩිපුර මිනිස්සු කී දෙනෙක් කෙරෙවිය යුතුද? එතකොට දින දෙකකදී කපන්න වැඩිපුර මිනිස්සු මෙන්න යොදවන්න ඕන කියලා මෙතන උත්තරේ දාන්න ඕන ලකුණු වල. ඒක තමයි ලකුණු හම්බෙන්නේ. ඊට පස්සේ බලන්න මේ දාන ලකුණු හම්බෙන විදිය. මෙතෙන්ට එකයි. ඊට පස්සේ මෙන්න මෙතන මේකට එකයි මේකට එකයි. ඊට පස්සේ හම්බෙනවා අපහු මෙතන. මෙතන එකයි. අපහු මේ මෙන්න මෙතන මේක ගන්නවා එකයි. ඊට පස්සේ මෙතෙන් එකයි මෙතෙන් එකයි. ඔන්න හොලව ඒ ගන්න ලකුණු ගානේ හම්බෙන්නේ. බලන්න ඔයගොල්ලන්ට පොයින්ට්ස් වලට ලකුණු දීලා තියෙන විදිහ. මේක අපි මේ ගාන මේක හදාගෙන අපි ලීසියට අපේ. මොකද ගාන බලන එක්කනට තේරෙනවා. එතකොට මේ මිනිස්සේ ගාන තේරුම අරන් ඉන්නේ කියන්නේ. දැන් බලන්න මම මේ රූපතරාණයෙන් ඉඳලා ගාන මේ රූපතරාණ නම් මෙතෙන් වෙනකන් හදන්න උදව් වුණානේ. බලන්න ඒ කියන්නේ රූපතරාණයෙන් ඉඳ ගාන ඒ කියන්නේ ලීසින් අපිට මෙතෙන් වෙනකන් හදා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මිනිස් දින ගන්නවා. මිනිස් දින ගානට අර පොයින්ට් එක මතක තියාගන්න ඕන. වැඩිපුර මිනිසුන් කොපමණ ඉදිරි යුතුද කියලා අහලා මෙතන මිනිස් දින 4යි 3යි 4 වරක් 3 12යි. ඒක ඉතුරු කරන්න ලේසියින්ද මෙහෙම දාලා හදාගත්තා. එතකොට දින දෙකකදී කපන්න කොච්චර මිනිසුන් ඕනද කියලා අහන්නේ වැඩිපුර මිනිසුන් කොච්චර ඕනද කියලා. 4 වරක් 3 බෙදීම 2 6යි. ඊට පස්සේ එතකොට වැඩිපුර මිනිසුන් ඒ කියන්නේ සම්පූර්ණ මිනිසුන් ගන්න 6ක් යනවා. දැන් දින දෙකකදී 4ක් එතනදී වැඩිපුර මිනිසුන් කොච්චර යනවද කියලා අහලා තියෙන්නේ. එතකොට 6 රින් 4 සමානයි 2. ওই විදිහට තමයි උත්තරේ එන්නේ. මේ ගාන සම්පූර්ණ දිනන ගාන ලියා ගන්න ඕගොල්ලෝ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. හරි. ওই විදිහට තමයි ගාන එන්නේ. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න. ලකුණු වෙන විදිහ බලා ගන්න මෙන්න මේ වගේ පොයින්ට් වල තමයි ලකුණු වෙන්නේ. ඉතින් ওই වගේ පොයින්ට් ඕගොල්ලෝ ගාන හදද්දී මග අරින්න එපා. එතකොට ලකුණු හැලෙන්නේ නැහැ. ලකුණු ඕගොල්ලන්ට මේ වගේ පොයින්ට් නෝට් කරගත්තාම අර ලකුණු හලා ගන්න නැතුව ඉස්සරහට යන්න ලේසි. හරි. කොහොමද මම ගාන හදන්න තියෙන්නේ? ගාන හදාගන්න.